අද අපි කතා කරන්න යන්නේ මොහාන් රාජ් මඩවලසර්ගේ ටොක්සික් කියන නවකතා පොත ගැන. මේ පොත 1650ක මුදලක් තමයි යන්නේ. ඉතින් අනිවාර්යෙන්ම කියවන්න වටින හරිම ලස්සන පොතක් තමයි මේ ටොක්සික් කියන්නේ. මේ පොතේ කතානායිකාව තමයි අහිංසා. මේ කතාව ගෙතෙන්නේ අහිංසා ඇගේ නියුන් සහෝදරියවුණු දේදුදුක් වටේ. අහිංසා කියන්නේ පෙනුමෙන් ටිකක් අඩු කෙනෙක්. දේදුනු කියන්නේ පෙනුමෙන් අනිත් හැම කෙනෙක්ම වශී කරගෙන හිටපු හරිම ලස්සනක් තිබුණු කෙනෙක්. ඉතින් අහිංසක හිතේ පුංචි කාලේ ඉඳන්ම දේදුනු ගැන ලොකු ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. ඒකට හේතුව තමයි දේදුනුගේ ලස්සන නිසා දේදුනුට හැමෝගෙන්ම ලැබුණු ආකර්ෂණය. ඉතින් තමන්ට වඩා මිනිත්තු 1.5ක් බාල වුණු මේ තමන්ගේ නියුන් සහෝදරිය ගැන අහිංස හැමතිස්සෙම හිටියේ තරහින්. ඉතින් අහිංසගේ මේ තරහ නිසා අහිංසටත් නොදැනුවත්වම ටොක්සික් පුද්ගලයෙක් බවට පත්වෙනවා. ඉතින් ටොක්සික් පුද්ගලයෙක්ගේ හැඟීම් මොන වගේද? ඒක තමන්ගේ ජීවිතයට බලපාන කොයි වගේද? ඒ වගේම තමන් ටොක්සික් වෙන්න ජීවිතේ විනාශ වෙන්නේ තමන්ගෙමයි. අන්න ඒක මේ කතා පොතේ හරි ලස්සනට පෙන්වා දීලා තියෙනවා. ඉතින් මම ඔයාලට මේ පොත 100%ක්ම රෙකමන්ඩ් කරනවා. ඉතින් ඔයාලට මේ පොත අරගෙන කියවන්න පුළුවන්. කිසිම පාඩුවක් නෑ. ඔයාලා පොතක් කියවන්න හොයන කෙනෙක් නම් මේක හොඳ තෝරා ගැනීමක්.